තත්පර 5කට ඔක්සිජන් නැති වුණොත් මොකක් වෙයිද? ඔක්සිජන් කියන්නේ අපිව ජීවත් කරවන, අපි හුස්ම ගන්න දේ විතරක්ම නෙමෙයි, හැම ජීවියෙක්ම රඳා පවතින දේ විතරකුත් නෙවෙයි. ඔක්සිජන් තමයි අපේ මුළු ලෝකයම, අපි දකින හැම දෙයක්ම එකට රඳාවාගෙන ඉන්නේ. තත්පර 5කට ඔක්සිජන් නැති වුණොත් ඇසිල්ලකින් මුළු අහසම තද කළුවරකින් වැහිලා යාවි. අපි හැමදාම අහසේ දකිනව නේද? අපි හරි ආස ලානිල් පැහැයක්. ඒකට හේතුව ඔක්සිජන් මගින් සූර්යාලෝකය විසරණය කිරීමයි. ඒ විතරක් නෙවෙයි, අපි ජීවත් වෙන එදිනෙදා වැඩ කරන මේ කොන්ක්‍රීට් ගොඩනැගිලි කඩා වැටෙන්න පටන් ගනීවි. මොකද ඒවා එකට බැඳ තබන රසායනික බන්ධනවල ප්‍රධාන කොටස්කරුවෙක් තමයි ඔක්සිජන් කියන්නේ. අහසේ තියෙන හැම ගුවන් යානයක්ම ඒ මොහොතෙන්ම කඩා වැටේවි. ඔක්සිජන් නැත්නම් දහනයක් නැහැ. දහනයක් නැත්නම් පියාසැරියක් නැහැ. ඒ දිගු තත්පර 5 තුල ඔබට හුස්ම හිර වෙන්න නම් නැහැ. නමුත් ඔබේ සම පිලිසෙන්නට පටන් ගනීවි. ඕසෝන් ස්තරහ ඇසිල්ලකින් අතුරුදන් වී සූර්යාගේ ප්‍රචණ්ඩ විකිරණ කිසිදු බාධාවකින් තොරව පෘථිවියට කඩාවදීවි. මුළු සාගරයම, හැම විලක්ම සහ ගංගාවක්ම රත්තුණු වතුර වගේ නටන්නට පටන් ගනීවි. ඒ උෂ්ණත්වය නිසා නම් නෙවෙයි, ඔක්සිජන් අතුරුදන් වූ මොහොතේම වායුගෝලීය පීඩනය දරුණ ලෙස පහත වැටෙන නිසායි. ලෝහ ව්‍යුහයන් ගිනි පුපුරු නංගවමින් එකිනෙකට පෑස්සී උණු වෙමින් දියවී යාමට පටන් ගනීවි. සාමාන්‍යයෙන් ඔක්සිජන් තමයි ලෝහ මතු පිට ඔක්සයිඩ් තට්ටුවක් සාදා මෙම ස්වයං සිද්ධ පෑස්සීම වළක්වන්නේ. ඉන්පසුව ඒ මහා අවුල් සහගත තත්පර 5ක අවසානයේ ඔක්සිජන් නැවත පැමිණෙන විට මුළු ලෝකයම මීනට පින්බාක් මෙන් නිහඬ වෙලා තියෙවි. ගුවන් යාන දහස් ගණන කඩා වැටි නගර සුන්බුන් බවට පත්වී පරිසර පද්ධතියම සම්පූර්ණයෙන්ම විනාශ වී තියෙවි. මේ සියල්ලම තත්පර 5ක් වැනි කෙටි කාලයකින්. ඔක්සිජන් යනු ජීවය පමණක් නොවේ, එය සියල්ල එකට බැඳ තබන සියුම් නූලයි. ලෝකීය පැවැත්මේ අත්‍යවශ්‍යම සාධකයයි.